ඊශ්‍රායලයේ ලෙබනනයේ අගනුවර වන බේරූට් නගරයේ දකුණු උපනගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රහාරයන්ට පෙර එම ප්‍රදේශවල ජනතාවට ඉවත් වීමට ඊශ්‍රායල් හමුදාව විසින් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණි. එම ප්‍රදේශ බොහෝමයක් ඉරානයේ සහ හෙස්බොල්ලා සංවිධානයේ බලකොටු ලෙස සැලකෙන බව සඳහන් වෙනවා. ඊශ්‍රායල් හමුදාව පවසන්නේ මෙම ප්‍රහාරයෙන් හෙස්බොල්ලා සංවිධානයට සම්බන්ධයයි කියන ආර්ථික හා සංවිධානමය ව්‍යුහයන්ට එල්ල කළ බවයි. විශේෂයෙන්ම අල්-කර්ඩ් අල්-හසන් නම් හෙස්බොල්ලාට සම්බන්ධ බවට සැලකෙන ආර්ථික ආයතනයන්ගේ ශාඛා කිහිපයක් ඉලක්ක කරමින් ප්‍රහාර සිදු කළ බව ඊශ්‍රායල් හමුදා ප්‍රකාශ කර තිබේ. ප්‍රහාර සිදු වූ අවස්ථාවේ බේරූට් දකුණු උපනගරවලින් විශාල දුමාරයක් පිට වූ බව මාධ්‍ය දර්ශනවලින් දැකගත හැකි විය. මෙම ප්‍රහාරයන්ට පෙර ඊශ්‍රායලයේ එම ප්‍රදේශවල සිටින ජනතාවට ඉක්මනින් ඉවත් වන්නේ සමාජ මාධ්‍ය සහ දුරකථන පණිවිඩ හරහා දැනුම් දී තිබිණි. ඒ හේතුවෙන් දහස් ගණනක් ජනතාව බේරූට් නගරයෙන් පිටවීමට උත්සාහ කිරීමත් සමග මහා රථවාහන තදබදයක් සහ භීතියක් ඇති කරන තත්ත්වයක් ඇති වූ බවත් වාර්තා වෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ තුළ තවත් විශාල ජන සංක්‍රමණයක් සිදු වී ඇති අතර දහස් ගණනක් ජනතාව තම නිවාස හැර යාමට වී ඇත. මේ අතර ඉරානයේ මෙම තත්ත්වයන්ට දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබේ. ඉරාන බලධාරීන් පවසන්නේ ඊශ්‍රායලය විසින් සිදු කරන මෙම ප්‍රහාර සඳහා යුරෝපීය රටවල් ඍජුව හෝ වක්‍රව සහාය දෙන බවයි. ඔවුන් කියා සිටියේ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය එකට ක්‍රියා කරමින් මැද පෙරදිග කලාපයේ යුද්ධය තවත් පුළුල් කරමින් සිටින බවත් එයට යුරෝපයේ සමහර රටවල් නිහඬව සහාය දෙන බවත්ය. විශේෂයෙන්ම ඉරානය පෙන්වා දෙන්නේ බටහිර රටවල් ඊශ්‍රායලයට ආරක්ෂක සහ දේශපාලනික ආරක්ෂාව ලබා දීම හේතුවෙන් එවැනි ප්‍රහාර දිගටම සිදු කරන බවයි. එමෙන්ම ඉරානයේ අනතුරු ඇඟ වූයේ මෙම ප්‍රහාර නවතා නොදැමුවහොත් ප්‍රතිචාර ලෙස තවත් කලාපීය ප්‍රහාර සිදුවිය හැකි බවයි. මෙම යුද්ධ තත්ත්වය පසුගිය සතිය තුළ තවත් උණුසුම් විය. ඉරානය සහ එයට සමීප හෙස්බොල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමත් සමග ඊශ්‍රායලයේ ලෙබනනයේ දකුණු ප්‍රදේශ සහ බේරූට් නගරයේ හෙස්බොල්ලා බලකොටු වෙත දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේ. මේ අතර ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම සටන් හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ 100 ගණනක් ජනතාව මිය ගොස් ඇති අතර දහස් ගණනක් තුවාල ලබා ඇති බවයි. තවත් බොහෝ දෙනා තම නිවාස හැරගොස් ආරක්ෂිත ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ. මෙම සිදුවීම් සමග මැද පෙරදිග කලාපයේ යුද තත්ත්වය තවත් රටවලට පැතිර යාමේ අවදානම වැඩි වී ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඉරානය, ඊශ්‍රායලයේ, ලෙබනනයේ සහ එක්සත් ජනපදයේ අතර ඇති උණුසුම් තත්ත්වයේ හේතුවෙන් මෙම ගැටුම කලාපීය යුද්ධයක් බවට පත්විය හැකි බවටද අනතුරු ඇඟවීම් එල්ල වෙමින් තියෙනවා.